පොරින් අහන්න. කොහොමද ඔය අහන්නේ? හරි. Hello, welcome to the news diary. Karaki? අද අපි යාළුවෝ කට්ටිය එළියට යනවා. අවුරුදු 5කට විතර පස්සේ තමයි අපි ඉතින් යන්නේ. අපි යන ගමන් නෑන පොඩ්ඩවත් දාගෙනම ගියා මගේ. ඔය ආවේ ජිංගිරි බිංගිස්ලා දෙන්න. ඔය උස හැන්ඩියා තමයි සචින්. අනේ ඔව් හිටියට චූටි ළමයෙක් අනේ තාම. එතකොට මේ ජසින්තා. ජසින්තා කිව්වේ ආදරේට. එයා කුෂින්තා. ඔන්න අපිට යන්න ඌබ එකක් ආවා. දැන් අපි ඌබ එකේ නැංගලා මේ කොට්ටාවට වෙලා ඉන්නවා. අපේ වෙලාවට වැඩ කරන යාළුවෙක් කෙනකම්. මේ දඩිවිඩියම යන්නේ අපේ යාළුවෙක් බලන්න අනේ. අපි යාළුවෝ 5 දෙනෙක් ඉන්නවා. ඒ 5 දෙනාම තමයි අපි යන්න හිටියේ. කියන්නේ අපේ අර සචින් මාල්ලි ආයිනේ කොරියාවේ. එයා ඉතින් ලංකාවට ඇවිල්ලා අපි කට්ටියට ට්‍රීට් එකක් දෙන්න තමයි දැන් අද අපි ඩේට් එක දාගත්තේ. කොහොම හරි එක යාළුවෙක් අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා ඉතින් එයාට එන්න වෙන්නේ. ඒ නිසා අපි මුලින්ම ගියේ එයාව බලන්න. එයාව බලලා අපි කෙලින්ම ගියා ළමයි ඊට කන්න කියලා ඩයිනමෝ එකට කියන්න සතුටුයි. අපි තමා පළමු පාරිභෝගිකයෝ. ඒත් වැඩේ කියන්නේ අපි එතනට යනකොට වෙලාව 9යි. 9යි හැබැයි ඒක අරින්නේ 11ට. අපරාධයනේ අපි උබේකුත් දාගෙන එතනටම ආවා. කොහොම හරි දැන් ඉතින් එතන වහලානේ ඉතින් 11 වෙනකන් අපිට ඔතන ඉන්න බෑනේ. ඊටසේ අපි කෙලින්ම ගියා. කොහෙද මේ Land of the King එකට. අපි යන්න නම් හිතන් හිටියේ විටෝගේ පීසා කඩේ. අර ගාෆීල්ඩ් එකේ ඉන්නේ අනේ ගාෆීල්ඩ් පීසා කන්න මාස. ඒ නිසා අපිට යන්න හිතුණා. ඒත් අර දැන් අපි යන ගමන් අර අපේ අක්කත් කිව්වා ඒ අර Land of the King එකේ ඔෆර්ස් තියනවා කියලා. අලත් සචින් මල්ලි අර ලොකු ටවර් බර්ගර් කන්න ආසාවෙන් හිටියේ කිව්වා. ඉතින් අපි වෙනසකටත් එක්ක ඒකට ගියා කොහොම හරි. ඔන්න එනවා බාණ්ඩ. එක්කෙනෙක් කියන නමතු ගානේ මේ රතු පාට ගවුම ඇඳන් ඉන්නේ අපේ කුමාරි. කුමාරි නෙමෙයි අනේ අපේ චතු. එයා තමයි වෙලාවටම වැඩ කරන්නේ ඔන්න. චුට්ටක්වත් පරක්කු වෙන්නේ නැහැ. එහෙනම් අපි වීඩියෝ එක ඉස්සරහට බලමු. අපි ඊළඟට යන්නේ කොහෙද දන්නවද? අපි ඊළඟට යන්නේ රැල්ල වෙරළ බීච් එකට. හරිද මන් දන්නේ මතක නැහැ. එතන තැන කියලා අපි චතු. එයා තමයි කිව්වේ එතන හරිම ෂෝක් කකුල වැලි පාගන් ඉන්න පුළුවන් එහෙම කියලා. ඉතින් ඔයාලා බලන්නකෝ ඇත්තට මේකම ෂෝක් ගානේ මගේ සූදු බවත් ගොඩාක් සතුටු වුණා. එයා හරිම ආසයි බීච් එකට. කොහොම හරි අපි හොඳට විනෝද වුණා. හැබැයි මේ අවුව බහැපු මරු වෙලාවක ආවේ ඈ. වැලි වලට කකුල අහු වෙනවා. Is a dream or a nightmare scarring? Hand me a drink cause I think I'm going all in. Get me a shrink who can catch me when I'm falling. Cover up my scars, flip the handlebars, crashing in my car, wake up in a bar. I'll be a superstar, just on my avatar. This world is so bizarre, empty out the reservoir. Yeah, I'm taking 6 shots, yeah, straight to the face. And I wanna get lost, I'm sick of this place. Don't know how to stop when I'm feeling this way. So I'm taking 6 shots till I'm feeling okay. I think I'm going crazy, don't think I'll get on safe. So I'm taking 6 shots, all straight to the face. I'm taking 6 shots, are you coming with me? I'm taking 6 shots, yeah, straight to the face. And I wanna get lost, I'm sick of this place. Don't know how to stop when I'm feeling this way. So I'm taking 6 shots till I'm feeling okay. I think I'm going crazy, don't think I'll get on safe. So I'm taking 6
Sometimes you need to let loose, grab juice, get goose, tattoos, taboos, get screwed. Loose ඊළඟට අපි අයිස්ක්‍රීම් කන්න යන්නේ. අයිස්ක්‍රීම් කන්න අපි ගියේ වැල්ලවත්තේ තියෙන රියෝ එකට. එහෙනම් අපි දැන් නවතිනවා. අපි අයිස්ක්‍රීම් කාලා අනේ සචින් අපි හැමෝම ගෙදරටත් ඇරලවලම තමයි ගියේ. ඉතින් අද දවසට thank you so much සචි. එහෙනම් යාළුවනේ මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. bye bye. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. bell icon එකක් click කරන්න අමතක කරන්න එපා. like කරන්න. ඔයාලට මොන හරි කියන්න තියෙනවා නම් comment එකේ දාගෙන යන්න. bye bye. The night's young, and it's just begun. As she puts her hand in mine. We wanna chase the night.